අධිවේගී මාර්ග මෙහෙයුම් සඳහා නව අධිසුඛෝපභෝගී බස් රථ 200ක් ප්‍රසම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සාමාන්‍ය බස් රථ ඇණියෙන් 52කට ආසන්න ප්‍රමාණයක් සහ සුඛෝපභෝගී බස් රථ ඇණියෙන් 94කට ආසන්න ප්‍රමාණයක් ආර්ථික ආයු කාලයේ ඉක්මවා ගොස් ඇති බැවින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය බස් රථ ඇණියට නව බස් රථ හඳුන්වා දීමේ හදිසි අවශ්‍යතාවයක් පවතින බව පෙන්වා දී තිබේ. අධිවේගී මාර්ගවල මගී ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් බස් රථ නොමැතිකම හමුවේ ශ්‍රී ලංකාව විසින් දැනට පෞද්ගලික අංශයට අයත් සුඛෝපභෝගී බස් රථ 61ක් ලාභ බෙදා ගැනීමේ පදන මත ධාවනය යොදවනු ලබයි. ඒ අනුව අධිවේගී මාර්ග සඳහා අධිසුඛෝපභෝගී බස් රථ 200ක් තම අරමුදල් යොදා ගනිමින් මිලදී ගැනීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව මූල්‍ය හැකියාව ඇති ඩිපෝ මගින් අධිසුඛෝපභෝගී බස් රථ 29ක් ඍජුවම මිලදී ගැනීමටත් ශ්‍රී ලංගමේ අරමුදල් භාවිතා කරමින් මූලික ගෙවීම් සිදු කර ඉතිරි මුදල් වසර 5ක් තුළ මාසික වාරික වශයෙන් උපයන ආදායමින් ගෙවීම හරහා සිසු බස් රථ ප්‍රමාණය මිලදී ගැනීමටත් ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.